එන්න රාමරා නාරං අයිස්ක්‍රීම් එකක් හදමු. මේක ගොඩක් ලේසියෙන් හදන්නත් පුළුවන්. මම මේකට නාරංගෙඩි 4ක් තමයි ගත්තේ. ඔයාලට වැඩිපුර හදාගන්න ඕන නම් ටිකක් වැඩිපුර නාරං ගන්න. ඊට පස්සේ මම ඇත්තටම ගත්තේ ඇට තියෙන නාරං. මට ඇට නැති නාරං හොයාගන්න බැරි වුණා. ඒක නිසා මම මෙහෙම ඇට ටික අයින් කරගත්තා පොඩි කැපුමක් වගේ දාලා. ඔයාලත් එහෙම කරගන්න. ඇට තියෙන නාරං ගන්නවා නම්. ඊට පස්සේ දැන් මම මේ ටික ෆ්‍රීස් කරගන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ ටික මම පැය 9ක් විතර තිබ්බා ෆ්‍රිජ් එකේ. ඔන්න මේ තියෙන්නේ මම ෆ්‍රීස් කරලා එළියට ගත්තු නාරං ටික. දැන් තියෙන්නේ අපිට මේක බ්ලෙන්ඩර් ජාරයකට දාලා බ්ලෙන්ඩ් කරගන්න හොඳට. ඒකට මම සීනි චුට්ටකුයි ලුණු චුට්ටකුයි එකතු කරා. ඔන්න දැන් මං ඒක බ්ලෙන්ඩ් කරලා ගත්තා. දැන් අරගෙන මම ඒක බෝල් එකකට දාන්න තමයි ලෑස්ති වෙන්නේ. ඒක දැන් මෙහෙම බෝල් එකකට දාගෙන අපි මේක ලස්සනට ෂේප් කරගන්න ඕනේ. මෙහෙම හැන්දකින් හොඳට ෂේප් කරගන්න. මේක පොඩ්ඩක් දිය වෙන්න බලනවා ඉක්මනට. ඒක නිසා මේ වැඩේ ටිකක් ඉක්මන් කරලා කරගන්න ඕනි. මම මේක ආයෙ කන්න කලිනුත් චුට්ටක් ෆ්‍රීස් වෙන්න දැම්මා. මේ තියෙන්නේ මං එහෙම ආයෙ ෆ්‍රීස් කරලා එළියට ගත්තු එක. දැන් අපි මේක කන්න තමයි ලෑස්ති වෙන්නේ. මේක හදන්න ඇත්තටම හරිම ලේසි. කරන්න දෙයක් ඇත්තෙම නැති තරම්. ඒක නිසා ඔයාලත් අනිවාර්යයෙන්ම හදලා බලන්න. ඉතින් ඔයාලත් මේක අනිවාර්යයෙන්ම හදලා බලලා කමෙන්ට් එකක් දාන්න රසද නැද්ද කියලා.